වීඩියෝවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වැඩබිමක හෝ ආයතනයක ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු පිළිබඳව. ආරක්ෂාව කියන දේ කර්මාන්ත ශාලාවකට ආයතනයකට විතරක් නෙවෙයි හැම දවසකම හැම මොහොතකම අපේ එදිනෙදා ජීවිතේ අපිට අවශ්‍ය වන සැලකිලිමත් විය යුතු දෙයක්. හැම දවසකම මිනිස්සු දහස් ගණනකට තුවාල සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයට හානි සිද්ධ වෙනවා තමන් වැඩ කරන ස්ථානයේදී. ඒකට හේතුව තමයි අනාරක්ෂිත ක්‍රියාකාරකම්. තවත් විස්තර කරලා කිව්වොත් තමන්ගේ රැකියා ස්ථානයේදී හෝ තමන්ගේ රැකියාව සම්බන්ධ ක්‍රියාකාරකමක් නිසා හැම පැය දෙකකටම වරක් ශ්‍රමිකයෙක් මිය යනවා. සෑම තප්පර 5කටම පාරක් ශ්‍රමිකයෙක් අනතුරකට ගොදුරක් වෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රමිකයන්ට තමන්ගේ රැකියා ස්ථානයේ සිද්ධ වෙන අනතුරු මිලියන 8කින් 5000කට ආසන්න ප්‍රමාණයක් මරණීය මට්ටමේ අනතුරු. ඒ වගේම මේ අනතුරු වලින් මිලියන 5ක් විතරම මේ ශ්‍රමිකයන්ව වැඩ කිරීමෙන් අඩුම තරමේ දවස් 5ක්වත් ඈත් කරලා තියන්න පුළුවන් විදිහේ ඒවා. ඉතින් ශ්‍රමිකයෝ මේ වගේ ක්‍රියාකාරකම් කරන්නේ නැත්නම් එයාලා මේ කණ්ඩායමට අයිති වෙන්නේ නැහැ. වැඩබිමකදී පුද්ගලයන්ට සිද්ධ වෙන තනි අනතුරු එහෙමත් නැත්නම් පෞද්ගලිකව එක් එක් පුද්ගලයාට සිදුවෙන අනතුරු වලින් බහුතරයකටම හේතු වෙන්නේ අනාරක්ෂිත ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ හැසිරීම් රටා. එහෙම නැතු එතන තියෙන කන්ඩිෂන්ස් වල හෝ උපකරණ වල වැරැද්දක් නෙවෙයි. ඔයාලට මේ ප්‍රස්තාරය බලා ගන්න පුළුවන් අනතුරු කොහොමද විචලන වෙන්නේ කාලය සහ ඒ ආයතනයේ පවතින ආරක්ෂිත පදනම මත. ආයතනයක ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික කරුණු සැකසෙද්දී අනතුරු ක්‍රමයෙන් අඩු වෙලා යනවා. හැබැයි ආයතන මොනතරම් නීති රීති දැම්මත් වැඩක් නැහැ. ශ්‍රමිකයන්ගේ හැසිරීම් රටාව අනාරක්ෂිත නම්. ඉතින් අනතුරු නැති කරන්න නම් තාක්ෂණික වැඩි දියුණු කිරීම වගේම හැසිරීම් රටාවටත් මුල් තැනක් දිය යුතුම වෙනවා. ඔයාලා දැකලා ඇති නිසි ලෙස සවි කරපු නැති ඉනිමගක් භාවිත කරලා යම් යම් කාර්යයන් කරන පුද්ගලයන් ආරක්ෂිත හිස්වැසුම් නිසි පරිදි භාවිත නොකරන පුද්ගලයන් පලංචි වල වැඩ කිරීමේදී ඒ පලංචි නිසි ලෙස සවි නොකිරීම හා ඒවා මත වැඩ කිරීමේදී සැලකිලිමත් නොවීම වගේ බොහෝමයක් අනාරක්ෂිත හැසිරීම් රටා අනතුරු සිද්ධ වෙන්න මූලිකවම බලපානවා. ඊළඟට අපි කතා කරමු හැසාඩ්ස් ගැන. හැසාඩ්ස් කියලා කියන්නේ උපද්‍රව වලට. ඒ කියන්නේ භයානක අවදානමක් සහිත හදිසි අනතුරක් ඇති වෙන්න අවස්ථාවක් තියෙන අපිට පාඩු ඇති කරන්න පුළුවන් දේවල් වලට. මේ හැසාඩ්ස් කියන්නේ අයිස් කන්දක් නම් ඒකේ අපිට පේන්නේ ජලයෙන් මතු පිට තියෙන කොටස විතරයි. ඒ කොටස තමයි අනතුරු. මේකේ අපිට නොපෙනෙන කොටස තමයි අපි ටිකකට කලින් කතා කරපු අනාරක්ෂිත ක්‍රියාකාරකම් සහ අනාරක්ෂිත තත්ත්වයන්. මේ තත්ත්ව හෝ සිදුවීම් කියලා කියන්නේ සැලසුම් නොකළ හෝ නොසිතූ විරු සිදුවීමකට තුඩු දිය හැකි හෝ දායක විය හැකි තත්ත්වයක් හෝ සිදුවීමක්. උපද්‍රව වර්ග 4කට බෙදන්න පුළුවන්. ඒ තමයි ෆිසිකල්, කෙමිකල්, බයොලොජිකල් සහ එර්ගොනොමික්ස් කියලා කියන්නේ. භෞතික උපද්‍රව වලට අයිති වෙන්නේ අධික ഘോഷාව, කම්පන සහ දෙදරීම්, විකිරණමය බලපෑම්, උෂ්ණත්වය, පීඩනය, ප්‍රවේගය වගේ දේවල්, විදුලිය මේ වගේ භෞතිකමය තත්ත්වයන්. රසායනික උපද්‍රව වලට අයිති වෙනවා පුපුරන සුළු ද්‍රව්‍ය, ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයන්, විකාදනය වීම, විෂ සහිත සහ පිළිකා කාරකයන්, විවිධ වායු වර්ග සහ වායුගෝලයට මිශ්‍ර වී ඇති කුඩා ප්‍රමාණයේ අංශු වගේ දේවල්. එතකොට ජෛවීය උපද්‍රව මොනවද? රුධිරය, දහඩිය වගේ දේවල් වල නාස්තීන්, ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ශරීරයෙන් බැහැරවීම. ඇතැම් ඖෂධ වලින් වෛරස්, බැක්ටීරියා වගේ දේවල්, පරපෝෂිතව සහ තවත් කුඩා කෘමීන් වැනි සතුන් සහ විෂ සහිත ශාකහා සතුන්. ඒ දේවල් තමයි ජෛවීය උපද්‍රව කියන කොටසට වැටෙන්නේ. අන්තිම උපද්‍රව වර්ගය තමයි එර්ගොනොමික්ස් කියලා කියන්නේ. කුමක් හෝ කාර්යයක් නිසා එකවරම නොවුනත් ඒ කාර්ය නිසා සිද්ධ වෙන බලපෑමෙන් ශාරීරික හෝ මානසික වශයෙන් හානි සිද්ධ වෙනවා. මේ කියන්නේ නොපෙනෙන උපද්‍රවයන්. එර්ගොනොමික්ස් හැසාඩ් වල ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. ඒවා තමයි භෞතික, පාරිසරික සහ මනෝ සමාජීය වශයෙන්. භෞතික කියන කොටසට වැටෙන්නේ දුර්වල වැඩ සහ කාර්ය සැලසුම්, ශරීරයට හානිදායක පුනරාවර්තිය චලනයන්, දීර්ඝ වේලාවක් වාඩි වී සිටීම වගේ දේවල්, දුර්වල පිහිටීම්,
දුර්වල ඉරියව් සහ නිවැරදි නොවන එසවීම් අල්ලා ගැනීම වගේ දේවල්. පාරිසරික කියන ගණයට අයිති වෙනවා දුර්වල ආලෝක තත්ත්ව සහ අතිශය ප්‍රබල ආලෝක තත්ත්ව. මේ මගින් අපේ ඇස්වලට ඍජුවම බලපෑමක් වෙනවා විතරක් නෙවෙයි මේ කියන දේ නිසා විවිධ අනතුරු වලට ලක් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. හොඳ වාතාශ්‍රයක් නොලැබීම, දුර්වල උෂ්ණත්ව පාලනය සහ දුර්වල ආර්ද්‍රතා පාලනය වගේ දේවල් අයිති වෙන්නේ පාරිසරික කියන කොටසට. එතකොට මනෝ සමාජීය කොටසට අයිති වෙන්නේ විවේකයක් නොමැතිව වැඩ කිරීම, ප්‍රචණ්ඩත්වය සහ විවිධ වෙනස්කම් වලට ලක්වීම, අධික ආතතිය, දරාගත නොහැකි වැඩ ප්‍රමාණයක් හෝ ඉතාමත්ම අඩු වැඩ ප්‍රමාණයක් පැටවීම, පුද්ගල අවකාශයක් නොමැතිවීම, දුර්වල කාර්ය මණ්ඩල සම්බන්ධතා වගේ දේවල්. ඊළඟට අපි කතා කරනවා රිස්ක් ගැන. එහෙම නැත්නම් අවදානම ගැන. යම්කිසි අනතුරක් හෝ හානියක් සිද්ධ වීමේ හැකියාව තමයි අවදානමක් කියලා කියන්නේ. දේපල හෝ උපකරණ අහිමි වෙන්න පුළුවන් විදිහේ අවස්ථාවලට මේ දේ අදාළ වෙනවා. මොකක්ද එතකොට හැසාඩ් සහ රිස්ක් අතර තියෙන සම්බන්ධතාවය? හැසාඩ් එකක් කියලා කියන්නේ හානියක් සඳහා හේතු වෙන්න පුළුවන් ඕනෑම දෙයකට. රිස්ක් එකක් කියලා කියන්නේ මේ හැසාඩ්ස් නිසා හානියක් සිද්ධ වෙන්න කොපමණ ඉහළම සම්භාවිතාවක් තියනවද කියන දේ. එහෙමත් නැත්නම් ඒකට හේතු වෙන්නේ මොකද්ද කියන දේ. උදාහරණයක් ගත්තොත් උපද්‍රවය වතුර නම් ඒකේ අවදානම තමයි පීනන්න දන්නේ නැතුව වතුරට බහින එක. ඒ වතුරේ ගැඹුර කොපමණද කියලා දන්නේ නැතිව වතුරට බහින එක. පෙට්‍රල් වගේ දෙයක් ගත්තොත් ඒ ආසන්නයේ ගින්දර දැල්වීම අවදානමක් ඇති කරනවා. වාහන පැදවීම ගත්තොත් වාහන පදවන අවස්ථාවේ දුරකථන භාවිත කිරීම අවදානමක් ඇති කරනවා. ඉතින් අපි අද වීඩියෝෙන් කතා කරා වැඩබිමකදී සිද්ධ වෙන්න පුළුවන් අනතුරුවලදී අවදානම සහ උපද්‍රවයන් පිළිබඳව.